මේ ගෙඩිය හොඳයිද බලන්න නැන්දේ. හත් දෙයනේ ප්‍රබෝධ ටීචර්. අනේ මට අපේ දූ කිව්වා ටීචර් දැන් නිට්ටාවටම සනීපයි කියලා. කොහොමද නැන්දේ? අපි හැමදාම පහන පත්තු කරලා වාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කළා නෝනේ. අනේ අපි දන්නවා රන්මලී නැන්දේ. හැමදාම මෙයා මට නැන්ද දීපු පළතුරු ගෙනල්ලා දුන්නා. දැන් මට හොඳටම හොඳයි නැන්දේ. නෝනේට කවදාවත් වරදින්නේ නැහැ මගේ රත්තරන් නෝනේ. නැන්දේ අපි මෙයාලව යවලයිමු. පරක්කු වෙනවත් ඇතිනේ. අනේ නැහැ මිස් අපි මේ පළතුරු ටිකක් ගන්න නැවැත්තුවා. ඇහුවට තරහ වෙන්න එපා. මිස්ට මොන හරි ප්‍රශ්නයක් වුණාද? ගැහණු අපි හැමෝටම වෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි අපේ නෝනේ පෙරද්දුවේ. ගැහණු අපිට වෙන්න පුළුවන් ප්‍රශ්නයක් කිව්වේ මිස්. අනේ මිස් අගමැති නැත්තම් අපිටත් දැනගන්න කියන්නකෝ. මේවා අපි හංගන්න ඕනි ප්‍රශ්න නෙමෙයි. අපි හැමෝම අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕනි දේවල්. දැන් බලන්න මේ අලිගැට peerageටිය හැඩය සිවිය කොච්චර ලස්සනද? හැබැයි පිටතින් කොච්චර හැඩට පෙනෙමට තිබුණත් ඇතුළත හොඳ නැති වෙන්න පුළුවන්. හරියට ගෑනු අපේ පියයුරු වගේ. හරියට හරි. පිටතින් කොච්චර නිරෝගී වගේ පෙනුනත් අපේ පියයුරු ගැන අපි හොඳ අවධානයෙන් ඉන්න ඕනි. අපහසුයක්, තද ගතියක්, පැල්ලමක්, ඇතුළට නිරා යෑමක්, කැටිත්තක් වගේ දැනෙනවා නම් අනිවාර්යෙන්ම ડોක්ටර් කෙනෙක්ව මුණ ගැහෙන්න ඕනි. නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ උඩුදුවන්න දෙන්න ඕනි නැහැනේ. දොස්තර මහත්තයා කිව්වේ අවුරුදු 20ට වැඩි හැම ගැහණු කෙනෙක්ම තමා ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕන කියලා. පියරු පිළිකාව මුලින්ම හඳුනාගත්තාම සනීප කරන්න දැන් හරිම ලේසි. පිරිමි අපිත් මේ දේවල් ගැන හොඳින් දැනගන්න ඕනේ. අම්මා කෙනෙක්, භාර්යාවක්, සහෝදරියක්, දුවෙක් අපි හැමෝටම ඉන්නවනේ. ඒක ඇත්ත. ඔයත් අවුරුදු 20ට වැඩි කාන්තාවක් නම් මාසෙකට වරක් සොයම් පියවරු පරීක්ෂාවක් ගෙදරදීම පහසුවෙන් කරගන්න. අනේ ගොඩාක් ස්තුතියි මිස් මේ දේවල් විස්තර කළාට. අද අපි ඉගෙන ගත්තේ ගොඩාක් වටින වැදගත් දෙයක්. ඔයාලා දන්න අයටත් මේ ගැන කියන්න. පියයුරු පිළිකාව ගැන අපි දැනුවත් වෙන තරමට අපි සමාජයක් හැටියට ආරක්ෂිතයි. ඔබ අවුරුදු 20ට වැඩි නම් මාසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂාවක් කරගන්න. වෙනසක් දැනුනොත් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න. මෙය කල් දැමිය හැකි රෝගයක් නොවන අතර සංගවාගෙන සිටිය යුතු රෝගයක්ද නොවන බව මතක තබා ගන්න.